ඔන්න සතියක නිවාස අඩස්සියකට පස්සේ අපි ගියා ඉන්ඩෝර් ප්ලේග්‍රවුන්ඩ් එකට. මේක තියෙන්නේ අපේ ගෙවල් ළඟමයි. ඇතුළට ගියපු ගාම බලන්නකෝ අපේ චූටි තෝනෙට හම්බෙච්ච යාළුවා කවුද කියලා. එයාට බැලුම් බෝලෙකුත් හම්බුණා. බැලුම් බෝලෙත් අරගෙන ආපහු සෙල්ලම තමයි ඉතින්. මෙතන පොඩි අයට වගේම අම්මලා තාත්තලාට සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි හැමතැනම බෑ. අපි ගියපු වෙලාවේ ගොඩක් කට්ටිය හිටියේ නෑ. ඒ නිසා අපිට නිදාසේ සෙල්ලම් කරන්න පුළුවන් වුණා බබා එක්ක. එයා නම් ගොඩක් නිදාසේ හිටියා. පේනවනේ මේ වෙලාවේ කවුරුත් මේක ඇතුලේ හිටියේ නෑ. අපි විතරයි හිටියේ. තව චූටි බබාලා දෙතුන් දෙනෙක් හිටියා. එයාලා හිටියේ වෙන වෙන තැන්වල. හරිම නිදාසේ සෙල්ලම් කරන්න පුළුවන් තැනක් මෙතන. කිසිම බයක් නැහැ. සේෆ්ටි එකත් හොඳටම තිබුණා. ඒ නිසා අපි නිදාසේ බබාව තියාගෙන හිටියා. සතියක්ම ගේ ඇතුලේ ඉඳලා මේ වගේ තැනකට එක්කන් ගියාම එයාගේ නිදහසය උපරිම ගන්නවද කොහෙද? හොඳටම සෙල්ලම් කරා තනියම වුණා. සතියේ දවස් 5ම පපා වැඩට යන නිසා අපි දෙන්න ගොඩක් වෙලාවට ගේ ඇතුලේම තමයි ඉන්නේ. හදිස්සියෙන් චුට්ටක් හවසට පහලට ගියත් එහෙම ලොකුවට බබාලා එහෙම කට්ටියව හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ගොඩක්ම හිතුවේ මෙයාව මේ වගේ තැනකට එක්කන් එනවා කියලා. අපි පොඩි කාලේ මේ වගේ තැන් තිබ්බේ නෑනේ අපිට සෙල්ලම් කරන්න. ඉතින් මෙයත් එක්ක ගිහින් මමත් ඒ හැමදේම සෙල්ලම් කරා. හරිම ෂෝක් අනේම සෙල්ලම් කරති. මෙයාට කොහොමත් තනියම යන්න බෑ මේ තැන් වල තාම. ඒ නිසා අපිට ගන්න පුළුවන් එයාලත් එක්ක. මේක ඇතුලේ සමහර තැන් වලට නම් අපිට යන්න දෙන්නේ නෑ. පොඩි අයට විතරයි කියලා ගහලා තියෙනවා එයාලා. ඒ තැන් වලට ගියේ නෑ අපි. මං ඉස්සරහට පෙන්නන්නම්කෝ ඒ වගේ තැන් මොනවද කියලා. පොඩි කාලේ ඉස්කෝලේ යද්දිත් මං හරි ආසයි මේ ස්ලයිඩ් එකේ යන්න. ඒ නිසා අදත් මං බබා එක්ක ගියා. එයාට තාම තනියම යන්න බෑනේ. ඒ නිසා එයාවත් තියාගෙන මම තමයි ගියේ. අපි පොඩි කාලේ කරපු මේ වගේ සෙල්ලම් කරන්න මං තාම ආසයි. ඒ නිසා මම තමයි පපාට කිව්වේ මේ වගේ තැනකට යන් කියලා. මොකද මෙතන ෆැමිලි ප්ලේග්‍රවුන්ඩ් එකක් නිසා අපිටත් සෙල්ලම් කරන්න පුළුවන්නේ. අපේ බබාට තාම තේරෙන්නේ නැති නිසා එයා නම් ලොකු කැමැත්තකින් හිටියේ නෑ. මම අල්ලගෙන ඉඳපු නිසා බලෙන් වගේ තමයි හිටියේ. පොඩි අය අපි එක්ක සෙල්ලම් කරනවට වඩා තව පොඩි බබෙක් එක්ක සෙල්ලම් කරන්න හරිම කැමතිනේ. මෙයාට මමත් එක්ක යන්න කැමති නැති වුණාට එතෙන්ට ආව චූටි අයියා කෙනෙක්. එයාත් එක්ක යන්න නම් හරිම කැමති. එයාගේ පස්සෙන්මයි මෙයා එයාවට පස්සේ. මෙතන බෝල විතරක් නෙමෙයි තව ඔය පේන වගේ බෝට්ටු, තව පැද්දෙන ඒවා, බෝල දාන ඒවා වගේ පොඩි පොඩි සෙල්ලම් තිබුණා. මෙයාට ඉතින් තේරෙන්නේ නැති නිසා මෙයා මේ ටිකේම තමයි හිටියේ. එතනින් පස්සේ ආයෙත් ඒ වගේම තව තැනකට එතන තිබුණ පාට ලයිට් දාපු ස්ලයිඩ්. මෙයා ලොකු වෙලා මේ වීඩියෝ බලද්දි මෙයාට ආස හිතේ නේද මෙහෙම තැන්වල එයා සෙල්ලම් කරා කියලා. අපි පොඩි කාලේ මෙහෙම වීඩියෝ නැති වුණාට අපිටත් කියනවනේ අම්මලා තාත්තලා අපේ අයියලා එහෙම අපි කරපු සෙල්ලම් අපි කරපු දේවල් ගැන. එතකොට ඉතින් අපිට ආසයිනේ ආයේ ඒ දේවල් මතක් වෙද්දි. ඒ වගේ මෙයාලට නම් දැන් මේ දේවල් බලන්න පුළුවන් නේ. එතකොට මෙයාලට නම් ගොඩක් ආස හිතෙයි. ඒ නිසා මේ වගේ ලස්සන මතක ගොඩක් එකතු කරන්න ආසයි මම නම්. කලින් නම් අපිට එහෙම ලොකු උමනාවක් තිබ්බේ නෑ මේ දේවල්. හැබැයි දැන් නම් මෙයාගේ සෙල්ලම් දකිද්දි ආසයි මේවා වීඩියෝ කරලා අපිට ආයෙ පස්සේ බලන්න. මෙයා ලොකු වුණාම මෙයාට බලන්න දෙන්න. ඒ වගේ දේවල් නිසා මෙහෙම ලස්සන මතක එකතු කරන්න දැන් ගොඩක් ආසයි අපි. Just can't
accepted. This can't be the end yet. You promised to never leave, and now you're gone. Can't believe I can feel the world slipping away as you slowly fade from my everyday. මෙන්න මෙතන තමයි පොඩි අයට විතරක් යන්න තියෙන තැන. මෙතන අම්මලා තාත්තලට යන්න දෙන්නේ නෑ. මෙයාට තාම ජම්ප් වෙන්න තේරෙන්නේ නෑ. ඒ නිසා මෙයා මෙතන වාඩි වෙලා පොඩ්ඩක් ජම්ප් වෙලා බැලුවා. ඒත් ඉතින් එහෙම ලොකුවට තේරෙන්නේ නෑ. ඒ නිසා මෙතන දාලා තිබ්බ පොඩි මියුසික් එකක්. මෙයා ඒකට පොඩ්ඩක් ඩාන්ස් කරලත් බැලුවා. මේ වීඩියෝ එක ආයෙ බලද්දි මෙයාලා ලොකු වෙන ඉක්මන කියලා දැනෙනවා. මෙයාලා චූටියට ඉඳලා දැන් මෙහෙම නටද්දි දඟලද්දි හරිම ආසයි නේද? චූටි බබාලා ඉන්න ඔයාලත් දන්නවනේ බබා මෙහෙම අලුත් දෙයක් කරද්දි මෙහෙම නටද්දි දඟලද්දි ආසයි නේද බලන් ඉන්න. You walked in, light on your face, like a dream I can't replace. Velvet nights and flashing signs pull me deep into your lines. Something in the way you move got me tangled in your groove. I try to run but it's too late. You're the rhythm I can't escape. Love syndrome, can't get free. You're the fever burning me. Heartbeat stuck on replay mode. Loving you is a lost code. Love syndrome, hold me tight. Spin me through this neon night. Echoes of your name in lights. We're a glitch in paradise. Falling fast, but I feel fine. Caught inside your love. මෙතන පොඩි ස්ලෝප් එකක් තියෙන තැනක්. බැරි වුණොත් මෙයා තනියම කොහොම හරි නගිනවා. අඬාඬ මේ නගින්නේ මෙහෙම නැග්ගට මෙයාට බෑ කියලා අතාරින්නෙත් නෑ. පස්සේ ටිකකින් අඬලා පපාට කතා කරගන්නවා. Echoes of your name in lights. We're a glitch in paradise. Falling fast, but I feel
එදා දවසේ සෙල්ලම් ටික එච්චරයි. එයාට පුළුවන් සෙල්ලම් ටික ඔක්කොම කරලා අපි ඩිනර් එකත් අරගෙන ගෙදර ආවා. ආයෙත් මේ වගේ දවසකින් හම්බෙමුකෝ.